අවුරුදු 28යි මගේ තාත්තාට වයස අවුරුදු 50යි මගේ තාත්තා ආමි එකේ වැඩ කරලා දැන් පෙන්ෂන් ගිහින් ඉන්නේ තාත්තා තාම හොඳට ෆිට්නස් තියන් ඉන්නේ අඩි 6ක් විතර උස තලෙලු ටිකක් මහත කෙනෙක් තාත්තා ඉස්සර ඉඳන්ම කැම්ප් වල ඉඳපු නිසා තාත්තයි මයි අතර ලොකු බැඳීමක් තිබුණේ නෑ අම්මා ස්කූල් වෑන් එකේ අංකල් එක්ක පැනලා ගියාට පස්සේ අපි තවත් ඈත වුණා මොකද ඉගෙන ගන්නකන් මට ඉන්න උනේ ලොකු අම්මා ගාව දැන් මගේ ඩිග්‍රී එක ඉවරයි මං දැන් හොඳ සැලරි එකක් ගන්න රජයේ ජොබ් එකක් කරනවා මට ජොබ් එකේ ට්‍රාන්ස්ෆර් එකක් ආවා රත්නපුරට අවුරුදු 5ක් විතර කොළඹ රස්සාව කරලා තනියම ජීවත් වෙලා ඇති වෙලා තිබුණේ ඉතින් මගේ ගමටම ජොබ් එක හම්බුණා හින්දා මං අය මගේ ගෙදරට ආවා තාත්තා විතරයි එහි ඉදියේ එතකොට මං ආවට තාත්තා සතුටු නෑ වගේ පෙනුනේ හැබැයි මට මොකෝ කියලා මං ඉදියා ටික රැ වුණා මං කාලේ ගියා කාමරේට ටිකක් වෙලා ගියාම මට ඇහුණා ගෙදර කුස්සියේ පැත්තෙන් දොර ඇරෙනවා මන් දගෙන ඉදියා බලන්න හෙමින් කතා කරන සද්දයක් ඇහුණා. සද්දකුත් ඇහුණා. මා ආවා බලන්න කුස්සියට. ඒ එද්දි තාත්තා ඉන්නවා අල්ලපු ගෙදර කෙල්ල එක්ක එළියේ. මං බැලුවා මේ රෑ මොකක්ද ඒකිට තියෙන වැඩේ කියලා. ඒකිත් මගේ වයසෙම ගමේ ඉන්න පට්ටබඩුවා. ඔය අතරේ කුටු ගගා ඉඳපු තාත්තා ඒකිවත් ඇදන් ගබඩා කාමරේට රිංගුවා. මං ටිකක් වෙලා යනකන් ඉඳලා ගබඩා කාමරේ පිටිපස්ස පැත්තට ආවා. වෙලවට කලින් ඉඳන්ම පොඩි ගලක් ගැලවිලා තිබුණ ඒ කාලෙම. ඒක තාම හදලා නෑ. මං ඒකෙන් ඇහැ තියලා බැලුවා. අම්මෝ ඒක දැක්ක පාර මට කරන්ට් එක වැදුනා වගේ වුණා. අපේ තාත්තා ඒකිව පපුවට හේතු කරන් තන් දෙක මිරිකනවා දාගෙන. එකින්ගේ තන් දෙකට හොඳට රිදෙනවා ඇති ඒ මිරිකන මිරිකිල්ලට. තාත්තා එක අතකින් තන් මිරිකන ගමන් පෑන්ටිය අස්සේ අතදන් හුත්ත කලත්තනව. අර වේසි කිඳිරි ගානවා වල් බැල්ලියෙක් වගේ. මගේ හුත්තත් නිකන්ම තෙමුණා ඒක බලන් ඉද්දි. මං ඒ කාලේ කොළඹට වෙලා කොල්ලෝ එක්ක ගත්තු ආතල් මතක් වෙලා මං එහෙම්ම ස්වයං වින්දනය කරන්න ගත්ත. හුත්තට ඇඟිලි දෙකක් දන් චූන් කරද්දි මට නිකන්ම කිඳිරි ගෑවුණා. මට ඉන්නේ කොහෙද කියන එකත් අමතක වුණා. මං බිත්තියට හේතු වෙලා හුත්ත අත ගාන්න ගත්තා. ඒ ටිකක් වෙලා යද්දි මට දැනුණා කවුරු හරි ළඟින් ඉන්නවා කියලා. දෙහියනේ තාත්තා. එයා කන්න වගේ මං දිහා බලනවා. මට බය හිතුණා මට කනටවත් ගහයි කියලා මේ කරපු වැඩේ දැකලා. ඒත් එයා මොකුත්ම කිව්වේ නෑ. මං පටස් ගාලා දුවලා ගෙට ගියා එයා ඉද්දිම. මට ඇහුණා ටිකකින් දොර වහනවා. අර වේසි හුකාගෙන යන්න ඇති. මටත් ඒ වෙද්දි ආසාවක් ඇවිල්ලා තිබුණේ තාත්තගේ පය මොන වගේද බලන්න. කලින් කොල්ලෝ එක්ක ගනිපු සැප මතක් වෙද්දි දැන් උන දේ එක්ක මං සෑහෙන්න මොල් වෙලා ඉදියේ. මං එහෙමම ගොම්ම ගලවලා දලා පෑන්ටියයි බොඩියයි පිටින් ඇඳට වෙලා උන දේවල් මතක් කර හුත්ත අතගගා ඉදියා. මං ටිකක් මහත චබි කෙනෙක්. තන් 2 36.
මං කළුයි තාත්තා වගේම. පුත්ත නම් හොදටම කළුයි. මොකක්ද බැල්ලියේ උඹ ඔය කරන්නේ? මෙන්න එක පාරට තාත්තා කඩගෙන බිඳගෙන මගේ කාමරේට ආවා. නෑ තාත්තේ. අනේ තාත්තේ මුකුත් නෑ. උඹට ඔච්චර මෝල්ද උඹේ මහ එකි වගේම. ඉතින් උඹ ඒකිගේ දරුවෙන්නේ. ඉතින් තාත්තත් එහෙමනේ. මට කිව්වට දැන් මගේ වයසෙම එකියක් එක්ක නඩගම් නැටුවේ. මොකක්ද උඹ කියන්නේ? නැගිටපන්. තාත්තා මාව ඇදෙන් ඇදලා නැගිට්ටුවා. ඒත් එක පාරටම තාත්තා ෂොක් වුණා. මගේ ඇඟ දැකලද කොහෙද? උඩ ඉඳන් පහළටම බලලා අයයට ඉඳන් උඩටම බලලා මගේ තන් දෙක දිහා කෙල පෙරාගෙන බලන් ඉදියා. මොකද තාත්තේ? මට ඇදුමක් ඇද ගන්න දෙන්න. මට ගොත ගැහුණා. ඒ තාත්තා එක පාරටම මාව ඇදලා අරන් කිස් කරන්න ගත්තා මගේ තොල් එයාගේ තොල් වලින් වහගත්තා. කෙල මගේ කට පුරාම තාත්තා මගේ කට ඇරලා එයාගේ මුළු දිවම මගේ කට ඇතුළට දලා ලොවනවා මගේ කට දිගේ කෙල බේරෙනවා තාත්තා මගේ කට දෙපැත්ත මිරිකගෙන මුළු මුණම දිවෙන් ලෙවකනවා මට මෝල් හොදටම ඒත් ඒ මගේ තාත්තා. ලෙව කන ගමන් මගේ බොඩිය එකේ හක් එක පන්නලා මගේ ගෙඩි දෙක එළියට අරන් පිස්සුවෙන් වගේ උරනවා දැන් නිපල් එක දිවෙන් උරනවා වටෙම කෙල තලි තලි ගගා උරනවා මුළු ගෙඩි දෙකම කෙලවලින් නෑවිලා දිලිසෙනවා තන් දෙක මිරික මිරික මාර සැපක් දෙනවා මට දැන් අනික මගේම තාත්තා හින්ද අර බුළු විඩියෝ වල වගේ මාර ආසාවක් ආවා මගේම තාත්තට කියලා හුකා ගන්න. මට ඉන්න බැහැ තාත්තේ. මට හුකන්න තාත්තේ හයියෙන්. එහෙම කියනකොටම තාත්තා මාව ඇඳට පෙරලලා මගේ කකුල් හොදටම පළල් කළා එහෙම්ම මගේ පෑන්ටිය උඩින්ම දිව ගන්න ගත්තා අම්මෝ සැප මට හුත්ත කපලා පොළවේ ගහන්න හිතුණා ඒ තරම් දරාගන්න බෑ ඒ පිළිම් එක මගේ තාත්තා මගේ කිම්බ ලොවන එක. එහෙම්ම පැන්ටිය ගලවලා දලා මගේ කිම්බ ඇතුළටම තාත්තා දිව දැම්මා මගේ අම්මෝ කිම්බ තාලාගන්න හිතුණා මට ඒ රළු දැඩි ගෝරෝසු දිව මගේ කිම්බේ උඩට පහළට යව කිම්බ ඇතුළට දිව දද මට දිවෙන් හුක හුක ඒ කරන වැඩේ මට දරාගන්න බෑ. තාත්තේ හොඳට හුකන්න ඔයාගේ දුවට අනේ මට ඉන්න බෑ මගේ කළු කිම්බ බලන්න මේ කිම්බට ඔය සැප දරා ගන්නා බෑ මගේ තාත්තේ. අම්මෝ උඹත් අම්මා වගේම වෙස බැල්ලියෙක්නේ ඒකිත් ඔබගේ සීයා එක්ක හුකා ගත්තා හොඳට පළල් කරගෙන මගේ ඇස් ඉස්සරහම උඹත් ඒ පාරෙම යනව උඹලට හුකා ගන්න එක නම් උපතින්ම ඇවිල්ලා වෙස බඩු උරපිය මගේ පයේ වර බැල්ලි. එහෙම කියලා තාත්තා සරම ගලවලා දැම්ම දුන්නක් වගේ ඒ තඩි කළු පයේ එළියට පැන්න මගේ ජීවිතේට එහෙම පයක් දැකලා නෑ ශිහන්ගේ සජිත්ගේ කමල්ගේ සිකියුරිටි අන්කල්ගේ පයවල් ළඟින්වත් තියන්න බෑ තු විතරක් ඒ මොන පයවල්ද මගේ තාත්තගේ පක තමා මේ ලෝකෙන් හොඳම පක. කෙල බේරි තොප උගුරේ වදින් කන්ම ඔබාගෙන උරන ගමන් මන් දනගහගත්ත වේසම බැල්ලියෙක් වගේ මගේ තාත්තා ඉස්සරහ දනගහගෙන ඉරුව හොදට මුළු පයම කෙලවලින් නාව තාත්තා ඇස් පියාගෙන හයෙන් හුස්ම ගන්නවා.
තාත්තා මාව ඇදේ දනගැස්සුව ඇදලා අරගෙන ඩොගි ස්ටයිල් එකට අරගෙන පුකට ගහගෙන ගිය මගේ පුක පුපුරු ගහනකම්ම අම්මෝම මගේ කකුල් දෙක දිගේ මගේ වේස කිම්බේ කැරි ගලනවා දැනටමත් තාත්තා එහෙම එයගේ දර තඩි කළු පක මගේ කිම්බට එබුවා අම්මෝ තාත්තේ මේ ලොකු පයේ ඔයාගේ දුවට ලොකු වැඩි. තාත්තා හිමිට පටන් අරන් වෙගේ වැඩි කළා. අනේ තාත්තේ මට ඉන්න බෑ. ඉවසන්න දුවේ තව පොඩ්ඩයි මේ පයෙන් කැරි යන්න හදන්නේ. තාත්තේ එහෙනම් එළියට ගන්න ඇතුලේ යවිද දන්නේ නැනේ. මට බැදුවේ එළියට ගන්න මට අසයි ඇතුලේ යවන්න. මට යනව දුවේ. අනේ තාත්තේ ඔයා මේ මොනවද කරේ මගේ හුත්ත ඇතුලෙම යවුවනේ මව අම්මෙක් වෙයිද තාත්තේ. නෑ දුවේ අපි එකට මොනවා හරි කරමු ඔයා මවා පිස්සු වැටුවනේ දුවේ මට දරා ගන්න බැරුව තම ඇතුලේම ගියේ. දුව දැන් ගිහින් නාගෙන එන්න අම්මට හොරෙන් මම ඔකට බෙහෙත් අරන් එන්නම් ගිහින්. මට බෑ තාත්තේ මට ටිකක් නිදගන්න ඕනි මට අමරුයි බඩත් කොර වෙලා වගේ තාත්තේ ගිහින් බෙහෙත් අරන් එන්න. මම යනෝ දුවේ එහෙනම් මේක කටවත් කියන්න එපා. තාත්තා එහෙම කියලා ගියා මම හොඳටම නිදගත්තා